සටනක් ඇවිල්ලා ඇති. හැබැයි ඔබ සටන දිනනවා. හැබැයි ඒ දිනන සටන ඒ ක්‍රමවේදයම ඔබ සමහර වෙල හෙට පාවිච්චි කරන්න ගියොත් ඒ සටන ඒ විදිහට දෙනවා. ඊයේ ක්‍රමයෙන් අද සටන ජය ගන්න බෑ. ඊයේ ඔබ පාවිච්චි කරන ක්‍රමය අද භාවිතා කරන්න බෑ සටන් දිනන්න. ඩක් වෙලාවට එක සටනක් දිනනවා ජීවිතේ. ඒ විශ්වාසය අරගෙන ඔබ හෙට සටන පටන් ගන්නවා ස්වාමින් වහන්සේගෙන් විමසන්නේ නැතුව. සමහරවිට හෙට සටන ස්වාමින් වහන්සේ සැලසුම් කරලා තියෙන්නේ වෙනත් ක්‍රමයකට ඔබට ජය දෙන්න. හැබැයි ඔබ පරණ අත්දැකීම පාවිච්චි කරලා හෙට සටන ජය ගන්න හැදුවොත් ස්වාමින් වහන්සේ කැමැත්ත ඒක නෙවෙයි. ලොකුවට ජයග්‍රහණය කරන මිනිස්සු ඉස්සරහට යද්දී පෙරදිලම තරම් වෙනවා. ඔබගේ මාංශයට මුල් තැන දෙන අවස්ථාවක් වෙන ওই ජයග්‍රහණය තමයි ඔබ අන්ත පරාජයට පත් කරන ගොඩක් වෙලාවට. හැම මොහොතක් තුලම ඔබට තියෙන ස්වාමින් වහන්සේ තුල විමසීම. අපි අද දවසේ වචනයට අපි යන් මම වචනයට මාතෘකාවක් ගන්නට ඉස්සෙල්ලා වචනයට මාතෘකාවක් දෙන්න නිසා ස්වාමීන් වහන්සේ මඟ පෙන්නුවා අපි බයිබල් පදයට යන්. බයිබල් පදයට ගිහලා මේ බයිබල් පදය කියවලා මොකද්ද උන්වහන්සේ අද දවසේ කතා කරන්නව පණිවිඩය ගැන අපි කල්පනා කරමු. අපි 2 සාමුවෙල් පොතට හරවමු. 2 සාමුවෙල් පොතේ 5 වෙනි පරිච්ඡේදයේ අපි හරවමු 22 වෙනි වගන්තියට. 2 සාමුවෙල් రెండు සාමුවෙල්. අරගොල්ලෝ දන්නේ නැහැ. 2 සාමුවෙල් 5 වෙනි පරිච්ඡේදයේ 22 වෙනි වගන්තිය. 2 සාමුවෙල් 5 වෙනි පරිච්ඡේදයේ 22 වෙනි වගන්තිය අපි පොඩ්ඩක් බලමුකෝ. ඔන්න බලන්න මොකද්ද මෙතනද කියන්නේ. 2 සාමුවෙල් 5 වෙනි පරිච්ඡේදය 22 වෙනි වගන්තිය. මම මාර්තුකාවට තාම ආවේ නැහැ. පිලිස්තිවරු නැවතත් ඇවිත් රෙෆාවරුන්ගේ මිටියාවතේ පැතිර සිටියෝය. දාවිත් ස්වාමින් වහන්සේගෙන් විචාල කල්හි උන්වහන්සේ නුඹ ඉස්සරහට නොයන්න. වටකරින් ඔවුන්ට පිටිපස්සෙන් ගොස් ඇඹිල්ල ගස්වලට ඉස්සරහා පිටින් ඔවුන් ළඟට පැමිණියන්න. තවද ඇඹිල්ල ගස් මුදුන්වල අඩිදබා යන ශබ්දයක් නුඹට ඇසෙන කල කඩිසරව යන්න. මක්නිසාද ඒ වෙලාවට ස්වාමින් වහන්සේ පිලිස්තිවරුන්ගේ සේනාවට පහර දෙන පිණිස නුඹට පෙරටුව පිටත්ව යනසේකයයි කීසේක. දාවිත් ස්වාමින් වහන්සේ අනකල හැටියට කොට ගෙබාහි සිට ගෙසෙරට පැමිණෙන තෙක් පිලිස්තිවරුන්ට පහර දුන්නේය. දැන් මෙතනදී ඔබට මොනවද ස්වාමින් වහන්සේගේ වචනය තුල පැහැදිලි වෙන්නේ? ආරම්භයේදීම කියන්නේ මොකද්ද? පිලිස්තිවරු නැවතත් ඇවිත් රෙෆාවරුන්ගේ මිටියාවතේ පැතිර සිටියෝය. මෙතන වැදගත් වචනයක් තියෙනවා. මොකද්ද? නැවතත්. පිලිස්තිවරු නැවතත් ඇවිත්. ඒ කියන්නේ පිලිස්තිවරු නැවතත් එනවා කියන්නේ ඊට ඉස්සෙල්ලත් ඇවිල්ලා. ඒ කියන්නේ ඕන් නැවතත් ආවා කියන්නේ ඊට ඉස්සෙල්ලත් දාවිත්ලට ආක්‍රමණය කරන්න ඕන් ඇවිල්ලා තියෙනවා. දැන් මෙතන අපි චරිතයට ගත්තොත් එimhe හොඳට බලන්න මෙතන සතුර කවුද? පිලිස්තිවරු. කොහෙද මිටියාවත? රෙෆා. දාවිත් කාගෙන්ද අහන්නේ? ස්වාමින් වහන්සේගෙන්. පිලිස්තිවරු රෙෆා මිටියාවත දාවිත් ස්වාමින් වහන්සේගෙන් විමසනවා. ස්වාමින් වහන්සේ මොකද්ද දෙන උත්තරය මෙතනදී? නුඹ ඉස්සරහට නොයන්න. ඊට පස්සේ කියනවා යම් කිසි ක්‍රමවේදයක් අනුගමනය කරන්න කියලා අපි ඒක බලමු. සද්ද නැතුව ඉඳලා අර ගස් මුදුන් වල අඩිතබා ශබ්දයක් ඇසෙන කල කඩිසර වයන් කියලා කියනවා. ඒ කියන්නේ දාවිත් දෙවියන් වහන්සේ අනයක් දෙනවා මෙහෙම කරන්න කියලා. මක්නිසා දේරා ස්වාමීන් වහන්සේ ඊට පස්සේ කියනවා හරි ඒක ආපු ගමන් මොකද කරන්නේ? පිලිස්තිවරුන්ගේ සේනාවට පහර දෙන පිණිස කවුද ඉස්සරහට යනවා කියන්නේ? ස්වාමීන් වහන්සේ ඉස්සරහට යනවා කියලා කියනවා. ගියාට පස්සේ මොකද දාවිත් ස්වාමින් වහන්සේ අනකල හැටියට කොට ගෙබායි සිට ගෙසට ඒක කියනවා පිලිස්තිවරුන්ට පහර දුන්නාලු. ඔන්න ඔබ කල්පනා කරන්න ඕනේ මෙතන අපිට කණ්ඩායම් ටිකක් හවු වෙනවා. පිලිස්තිවරු රෙෆායි මිටියාවත දාවිත් ඒ වගේම ස්වාමින් වහන්සේ ඒ වගේම ස්වාමින් වහන්සේගේ විමසීම ස්වාමින් වහන්සේ කියනවා මේ වෙලාවේදී පෙරටුව නොයන්න. ඒ වගේම මම කියන විදියට කරන්න. ඒ වගේම දාවිත් පෙරටුවට ගිහිල්ලා සටන් කරනවා. එහෙනම් මෙතන ආරම්භයේදී කියලා පිලිස්තරු නැවතත් කියද්දි මම ඔබ උත්තර දුන්නා මොකද්ද? ඊට ඉස්සෙල්ලත් ඇවිල්ලා මේ සටනක් කරලා තියෙනවා.
දැන් ඒක හොයන්න නම් අපි ඊට ඉස්සෙල්ලා කොටස කියවන්න ඕනේ. අපි ඒකත් පොඩ්ඩක් බලමුකෝ. දැන් මේ නැවතත් කිව්ව හින්දා අපි බලනවා මොකද්ද මෙතන කියලා. ඔන්න එහෙනම් ඉස්සෙල්ලාම අපි බලන්න යනවා 17 වෙනි වගන්තියේ ඉඳන් 21 වෙනි වගන්තියට. අපි 22 විඳන්න බැලුවේ. දැන් මොකද්ද මෙතන වෙන්නේ? දාවිත් ඊශ්‍රායල් කෙරෙහි රජ කොට ආලේප කරන ලද බව පිලිස්තෙවරුන් ඇසූ කල ඔවුන් සියල්ලෝම දාවිත් සොයාවෝය. කවුද ආවේ? රජ වුණා කිව්ව ගම්ම. පිලිස්තවරු ආවා. දාවිත් ඒ අසා බලකොටුවට බැස ගියේය. පිලිස්තවරු ඇවිත් රෙෆාවරුන්ගේ මිටියාවතේ පැතිර සිටියෝය. දාවිත් ස්වාමින් වහන්සේගෙන් විචාරමින් මා පිලිස්තවරුන්ට විරුද්ධව යන්නටද ඔබ වහන්සේ ඔවුන් මාතට පාවා දෙන සේක්ද යසුවේය. ස්වාමින් වහන්සේ ඵල යන්න. මක් නිසාද මම සැබවින් පිලිස්තවරුන් නුඹ අතට පාවා දෙනෙමි දාවිත්ට කීසේක. දාවිත් බාල් පෙරාෂ් හිම්ට ඇවිත් එයිදී ඔවුන්ට පහරදී ස්වාමින් වහන්සේ ජල බිඳීමක් මෙන් මා ඉදිරියේ මාගේ සතුරන් බිඳින්ද සේකයි කීවේය. එබැවින් ඔහු ඒ ස්ථානට බාල් පෙරාෂිම්යයි නම් තැබීය. ඔහු තමුන්ගේ රූප එහි දමා ගියෝය. දාවිද ඔහුගේ මිනිසුන්ද ඒවා රැගෙන ගියෝය. ඒකේ රූප ටික දාලා ගියා කියන්නේ ඒක දාවිද්ගේ මිනිස්සු අරගෙන ඉන්න වන්දනා කරන්න නෙමෙයි. දෙක දෙකම්ප තියෙන ඒවා විනාශ කරන්න තමයි ගත්තේ. දැන් මෙතන ගත්තොත් එම අපි දෙවෙනි කොටසේ දැක්ක චරිතම නේද දකින්නේ. පිලිස්තිවරු, රෙෆාහි මිටියාවත, දාවිත්, ස්වාමින් වහන්සේගෙන් විචාරීම. ඒ වගේම ස්වාමීන් වහන්සේ කීන විදිහට ගිහිලා ජය ගැනීම. එතකොට මේ කොටස් දෙක ගත්ත ගමන්ම එකම සටනට ඒ කියන්නේ සටන් දෙකක් ඒ සටන් දෙකේ ඔක්කොම චරිත එක හා සමානයි. හැබැයි ඔබට දැනුණාද මෙතන තව චූටි වෙනසක් තියෙනවා කියලා. ඔක්කොම එක හා සමානයි. හැමදේම හරි. දාවිත් ඉන්නවා, පිලිස්තීරු ඉන්නවා, රෙෆාහි මිටියාවත තියෙනවා, ස්වාමින් වහන්සේගෙන් විචාරනවා. ඒ වගේම ඒ කියන විචාරලයි කියන දෙයට අනුව දාවිත් ගිල සටන් කරනවා. සටන් දෙකම ජය ගන්නවා. පළවෙනි සටනක් දිනුම්, දෙවෙනි සටනක් දිනුම්. ප්‍රශ්නයක් තියෙනවා මට. ඔබට ඒ දේ තේරුම් නැද්ද ඒක දෙක කියවගෙන යන්න. පළවෙනි සටනේදී දාවිත් දෙවියන් වහන්සේගෙන් විමසද්දී දෙවියන් වහන්සේ මොකද්ද කියන්නේ? ඵල යන්න. දෙවෙනි සටනේදී දාවිත් දෙවියන් වහන්සේගෙන් විමසද්දී මොකද්ද කියන්නේ? නොයන්න. එකම සටන, එකම සතුරා, එකම මිටියාවත, එකම රජු, එකම දෙවියන් වහන්සේ, එකම ජයග්‍රහණය, ප්‍රතිචාර දෙකක්. මොකක්ද දෙවියන් වහන්සේ මේකෙන් කියන්නේ? එකම සතුරා නමුත් ක්‍රම දෙකක්. සමහර වෙලාවට ඔබ සතුරාට පෙර ඔබට ඊයේ සටනක් ඇවිල්ලා ඇති. හැබැයි ඔබ සටන දිනනවා. ස්වාමින් වහන්සේට කියන අනුව. හැබැයි ඒ දිනන සටන ඒ ක්‍රමවේදයම ඔබ සමහර වෙල හෙට පාවිච්චි කරන්න ගියොත් ඒ සටන ඒ විදිහට දිනන්න බැරි වෙයි. ඔබට දැනෙන්න ඕනේ මේක. එකම චරිත ටික, එකම ජයග්‍රහණ ස්වාමින් වහන්සේ තුල පිළිතුරු දෙකක්. ඒ කියන්නේ මොකක්ද දන්නවද? ඒ කියන්නේ ඊයේ ක්‍රමයෙන් අද සටන ජය ගන්න බෑ. ඊයේ ඔබ පාවිච්චි කරන ක්‍රමය අද භාවිතා කරන්න බෑ සටන් දිනන්න. ඒක ඔබ හොඳට මතක ගන්න. අපි මේක බලාගෙන යද්දි මම ඔබට කියන්නම් ඇයි එහෙම වෙන්නේ කියලා. අපි ගොඩක් වෙලාවට එක සටනක් දිනනවා ජීවිතේ. ස්වාමින් වහන්සේ තුල ඉඳලා ස්වාමින් වහන්සේ තුල දේවල් කරලා ජයග්‍රහණ අත්පත් කරගෙන ඒ විශ්වාසය අරගෙන ඔබ හෙට සටන පටන් ගන්නවා ස්වාමින් වහන්සේගෙන් විමසන්නේ නැතුව. සමහරවිට හෙට සටන ස්වාමින් වහන්සේ සැලසුම් කරලා තියෙන්නේ වෙනත් ක්‍රමයකට ඔබට ජය දෙන්න. හැබැයි ඔබ පරණ අත්දැකීම පාවිච්චි කරලා හෙට සටන ජය ගන්න හැදුවොත් ස්වාමින් වහන්සේ කැමැත්ත ඒක නොවෙන්න පුළුවන්. අන්න එතනදී තමයි මම දැකලා තියෙන්නේ ලොකුවට ජයග්‍රහණය කරන මිනිස්සු ඉස්සරහට යද්දි පෙරදිලවන තරම් එනවා. ඇයි? ඔබගේ මාංශයට මුල් තැන දෙන අවස්ථාවක් වෙන ওই ජයග්‍රහණය තමයි ඔබ අන්ත පරාජයටපත් කරන්නේ ගොඩක් වෙලාවට. මම මේක හොඳට දකිනවා. ඒක නිසා හැම මොහොතක් තුලම ඔබට තියෙන ස්වාමින් වහන්සේ තුල විමසීමක්. ආමෙන්.
මේ කතන්දරය තුල ඔබට ගන්න පුළුවන් ඒකද මට තමයි ඇයි ස්වාමීන් වහන්සේ කිව්වේ නැත කලින් විදියට යන්න කියලා. ස්වාමීන් වහන්සේ කියන මෙතන යන්න එපා කියලා. පළවෙනි සටනේදී දාවිද්ට කියනවා දැන් නිකන් හරි පළවෙනි සටන දිනලා දාවිද් දෙවෙනි අවස්ථාවේ ස්වාමීන් වහන්සේගෙන් විමසුවේ නැත්තම් ස්වාමීන් වහන්සේ දුන්න ජයග්‍රහණය කියලා ගහන්න ගියා නම් මොකද වෙන්නේ? එපත් නැතුව එන්න වෙනවා. ස්වාමීන් වහන්සේ කැමැත්තේ ඒක නෙවෙයි. ස්වාමීන් වහන්සේ හැමතිස්සෙම පෙන්වන්න උත්සාහ කරන කතන්දරයක් තියෙනවා. මේ ජයග්‍රහණ මේ හැම සටනකම දිනීම මා තුල මගේ අභිමුඛත්වය තුල. හැබැයි සටන දිනලා මගෙන් ඈත් වෙන්න ගත්තොත් ඔබගේ උත්තර හොයන්න ගත්තොත් එම සටන මගේ නෙවෙයි. සටන මගේ නෙවෙයි. ඔබ හැම තිස්සෙම ඊයේ ජයග්‍රහණයම හිතලා අද ස්වාමීන් වහන්සේ අත්තරලා ඒ ක්‍රමය පාවිච්චි කරොත් එම ඔබට දිනන්න බෑ. ඔබට දිනනවා වගේ දකි. හැබැයි අවසානයේ උත්තරය ස්වාමීන් වහන්සේ කැමැත්තේ ඒක නෙවෙයි නම් පරාජයයි. එනිසා අද දවසේ උන්වහන්සේ දෙන පණිවිඩය එකම සතුරා නමුත් ක්‍රමය වෙනස් උපදෙස් දෙනවා. ඒ නිසා ඔබ හොඳට මතක තියාගන්න. ඔබ සතුරට පහර දෙන්න යද්දී දැන් මෙතන සතුර කවුද? පිලිස්තිවරු. හැබැයි උත්තර දෙකකින් ස්වාමීන් වහන්සේ දාවිද්ට ජය දුන්නා. අදත් ඔබට ස්වාමීන් වහන්සේ කතා කරන මතක තියාගන්න දේ තමයි ඊයේ ක්‍රමයෙන් අද ඔබට ජය ගන්න බැහැ කියන දේ මතක තියාගන්න. අද මාර්තුකාව මම ඔබට දාගත්තේ එකම සතුරා හැබැයි වෙනස් උපදෙස්. එකම සතුරා නමුත් සටන ජය ගන්න ක්‍රමය වෙනස්. ආමෙන්. එනිසා අද දවසේ මේ දැන් ගොඩක් වෙලාවට මම දකින දෙයක් තමයි ගොඩක් කට්ටිය පරණ මඟ පෙන්වීමෙන් ජීවත් වෙන ස්වාමින් වහන්සේ දුන්නු. ඒ කියන්නේ සමහර වෙලාවට ස්වාමින් වහන්සේගේ හස්තයට වඩා දැන් ස්වාමින් වහන්සේ යම් කිසි ක්‍රමවේදයක් දුන්නානේ. දැන් ඒ ක්‍රමය අල්ලගත්තේ දැන් ඒකට ඇලුම් වෙනවා. හැබැයි ස්වාමින් වහන්සේ තුල යැපෙන්න උත්සාහ කරන්නේ නැහැ. ඒ කියන්නේ දැන් ඔබ හිතනවා නෑ ජයග්‍රහණය දුන්නානේ. හරි ඒක ඇදහිල්ල කියලා. ඔබ ඇදහිල්ලෙන් යනවද නැත්නම් ස්වාමින් වහන්සේගෙන් අහන්නේ නැතුව දැන් ඒ ඇදහිල්ලෙන් යනවා දුන්නා. හැබැයි ඒ ඇදහිල්ලෙන් ගියට ඔබ ස්වාමීන් වහන්සේගෙන් අහන්නේ නැතුව ඔබගේ අහංකාරකම එළියට දාගත්තොත් අරක ඇදහිල්ල නෙවෙයි. ඊයේ දුන්න ජයග්‍රහණය හරි ඒක හරි දුන්න ඇදහිල්ල. හැබැයි ස්වාමීන් වහන්සේගෙන් අදහන්නේ නෑ මට යන්න පුළුවන් මොකද මම බලවන්තයි මට ස්වාමීන් වහන්සේ ජයග්‍රහණය දුන්නා කිව්වොත් එතන අහංකාරකම එළියට එන්නේ. මොකද ස්වාමීන් වහන්සේ මත යැපීමක් ඔබ එතන ගොඩනගන්න නැති හින්දා. ආමෙන්. මොකද එහෙනම් හැම තිස්සෙම ඔබට කල්පනාවක් තියෙන්න ඕනේ. අරක හොඳයි දුන්න හොඳයි ජයග්‍රහණයක තියෙන ඇදහිල්ල. හැබැයි කොහෙට දවස මට අලුත් දවසක්නේ. ඊයේ ජයග්‍රහණය දුන්න විදිහට දෙවියන් වහන්සේ අද නොදෙන්න පුළුවන් මට. මොකද අනර්ග සම්බන්ධතාවය උන්වහන්සේට හැමතිස්සෙම ඕනේ. මොකද අපි මිනිස්සුන්ට ජයග්‍රහණය ලැබිච්ච ගමන්ම දෙවියන් වහන්සේ අමතක වෙනවා. අමතක වුණා අර ගැම්මෙන්ම යනවා. හෙට විමසන්නේ ඒ ෆෝමියුලා එකේ සූත්‍රය දින්නා. අද මහන්සි සම්බන්ධව අහන්න බෑ කරදරයි මට කාලේ නෑ. අර දුන්නානේ ජයග්‍රහණය දුන්න හරි. දන්න අපිට මොනවද වෙන්නේ කියලා. ඒ නිසා මම හැමෝටම කියන කතන්දරේ අද අලුත් දවසක්. හෙට තව දවසක්. ඒ නිසා දවස ගානේ ස්වාමින් වහන්සේගෙන් විමසිමින් තමයි දේවල් ඔබ ගමන් කරන්න ඕනේ. හලෙලූයා. ඒක ආමෙන්. අන්න ඒක තමයි. එතකොට අපි පළවෙනි දැන් මේ පාඩම තුළ ඕක තමයි හරය. එන අද ඉඳන් ඔබ අද ඔබට දිනුවක් දුන්නා කියමුකෝ. හැබැයි ඒ දුන්න දිනුම ඔබ හෙට පාවිච්චි කරන්න එපා ඔබගේ වැඩේට. හෙට අලුත් දවසකින් යාඥා කරලා ස්වාමීන් වහන්සේගෙන් විමසලා යන්න. ආමෙන්. මෙන්න මේ කතන්දරෙත් මම ඔබට තව දෙයක් කියන්න ඕනේ. ඔන්න බලන්න මේ පළවෙනි දෙන් මම ඔබට දෙන තව පණිවිඩයක් තමයි දැන් මෙතනදී බලන්න 17 වෙනි වගන්තිය දාවිද් ඊශ්‍රායල් කෙරේ රජකොට ආලේප කරන ලද බව පිලිස්තීවරුන් ඇසූ කල ඔවුන් සියල්ලෝම දාවිද් සොයා ඇවිල්ලා මේ තෑගි දුන්නද? රජතුමනි මේ ඊශ්‍රායල් රජ වුණානේ පිලිස්තීවරු ඇවිල්ලා එන රත්තරන් තුවරලා ඒවා මෙයා ගෙනල්ලා සලු පිළිගෙන දුන්නද? නෑ. මොකද්ද කරේ? සටනට ආවේ. ආලේපයක් ලැබිච්ච ගමන්ම මොකද්ද? සුන්දරත්වයද දාවිට ලැබුණේ? නෑ. සමහරලාට වගේ අලුත් එසවීමක් සතුරාගේ ආකර්ෂණයක් වෙන්න පුළුවන්. ඔයාගේ අලුත් පිපිදීමක් සතුරාගේ බැලීමක් වෙන්න පුළුවන්. දෙවියන් වහන්සේ දාවිත් ඔසවද්දී ආශිර්වාදයෙන් තව කෙනෙක්ට ඒක තරහා ගන්න බැරි පිලිස්තීවරුන්ගේ ආත්මයක් වෙන්න පුළුවන්.
ඔබ ජීවිතයේ දෙවියන් වහන්සේ තුළ ආශිර්වාද ලබද්දී ඔබ හිතන්න එපා අලුත් එසවීම ඒ කියන්නේ දෙවියන් වහන්සේ තුළ ෂෝක් එකට යන්න පුළුවන් වුණා කියලා. සමහරට ඔබට ලැබෙන අනාගත නායකත්වයේ වගකීමක් එක්ක තමයි ලැබෙන්නේ. ඔබ හිතන්න එපා නායකයෙක් වුණු පමණින්ම හරි දෙවියන් වහන්සේ මා සමගයි මම යන තැන දෙවියන් වහන්සේ නොඉන්නවා. ඒක හරි. හැබැයි දෙවියන් වහන්සේ බයිබලයේ සඳහන් කරලා නැහැ ඔබට වගකීමක් නායකත්වයක් ලැබුණා කියලා සතුරු වෙන්නේ නැහැ කියලා. හැම තිස්සෙම දෙවියන් වහන්සේ තුළ ඔබ සේවයක් ආරම්භ කරොත් වගකීමක් ලැබුණොත් ඒකට එරෙහිව අලුත් විරුද්ධත්වයක් ගොඩ නැගෙනවමයි. ඔබට දැනෙනව නේද? ඒ අලුත් විරුද්ධත්වය සමහර වෙලාවට ඔබ වැරදි කරලා නිසා නෙවෙයි ඒ අලුත් විරුද්ධත්වය එන්නේ. දැන් අපි වැරදි කරන්න ඕනේ දැන් දාවිත් වැරදි කරාද? ඒකද සටන ආවේ නෑ. මොකද්ද? දෙවියන් වහන්සේගේ කැඳවීම දුෂ්‍යමාන වුණා. දාවිත් රජෙක් වුණා. දාවිත් වැරදි කරාද ඒ වෙලාවේදී? නෑ. සටන පටන් ගත්තේ දෙවියන් වහන්සේ කැඳවීම මුළු ලෝකෙට දැක්ක හින්දා. අපි හිතනවා සටන් එන්නේ අපි වැරදි කරන නිසා කියලා. ඒක එනවා. නමුත් ජයග්‍රහණම ඔබ දෙවියන් වහන්සේ උසස් කරද්දී මතක නේද? මාව මුලින්ම පාස් කරද්දී මිනිස්සු මාට මේ දුන්නද තෑගි කියනල්ලා දුන්නේ ආයේ නැති වෙන්න. අලුත් වගකීමක් මම ඒක හැමතිස්සම කල්පනා කරනවා. ආලේප කරපු ගමන් මොකද? හම්මෝ 99%ම මට විරුද්ධයි. සමහරට මම වැරදි කරලා ඉන්නා නෙවෙයි. ස්වාමින් වහන්සේගේ කැඳවීම දුෂ්‍යමාන වුණා ලෝකෙට සතුරු පිලිස්තිවරු ආවා. ඔබගේ ජීවිතයේ ගමන තුල ඔබ දෙවියන් වහන්සේ එක තැන්වලදී ඔසවයි. හැබැයි ඔබ හිතන්න එපා හැමදේම සුන්දරත්වයෙන් යන්න පුළුවන් කියලා. ඔබට අනිවාර්යයෙන්ම දාවිත් මේ අභිෂේකලත් අවස්ථාවේ පිලිස්තිවරු හිටගත්තා වගේම ඔබ හිතන්න ඔබගේ වගකීම තුල ඔබගේ ඉදිරි ගමන තුල දෙවියන් වහන්සේ ඔබව ගෙනියන දේ තුල දෙවියන් වහන්සේ ඔබව ඉන්නේ රැක ගන්න. හැබැයි ඔබව ගොඩනගන්න ඕන නිසා දෙවියන් වහන්සේ සතුරුම එවලා ඒ සතුරන්ට පහර දෙන ක්‍රමවේද ඔබට උගන්වන්න යනවා. හලෙලූයා. ඒ නිසා ඔබ හොඳට කල්පනා කරන්න මේ අපේ ජීවිතේට ඔබ හිතනවා වැරදි කරපු නිසා තමයි මේ සටන් එන්නේ කියලා නෑ. ඔබගේ සටන සමහරලාට එන්නේ ඔබ වීරවරයෙක් බවට ස්වාමීන් වහන්සේ පත් කරපු මොහොතේ ඉඳන්මයි. ආමෙන්. ඒක නිසා බය වෙන්න එපා. එහෙනම් දාවිත් සටනට බය වුණේ නැහැ. ඒක නිසා අද ඉඳන් ඔබ තවදී තේරුමක් ගන්න ඕනේ. මම දෙවියන් වහන්සේගේ වගකීම් ගන්න හැම මොහොතක් තුළම පිලිස්තිවරු මටේ සතුරු මටේ ඒක මගේ කැඳවීම මිනිසුන්ට දුෂ්‍යමාන වින්දා සතුරුන්ගේ ආකර්ෂණය වැඩි. ඒ නිසා බය වෙන්න එපා. ජීවිතේටත් බය වෙන්න එපා. ඉතින් පළවෙනි අපිට ගන්න පුළුවන් පාඩම මෙන්න මේකෙන් එන්නේ ඒකයි. දැන් මේම හිතන්නකෝ. මේ අවස්ථා දෙකේදීම දාවිත් දැන් දාවිත් ඉස්සෙල්ලාම මොකද්ද කරේ? මේ පිලිස්තිවරු එද්දී දාවිත් එකපාරෙම තමන්ගේ හමුදාව හිටියා. තමන්ගේ සේනාව හිටියා. ඔබ දන්නවා දාවිත් මේ කාටද ගහන්න? කවුද එන්නේ ගහන්න? පිලිස්තිවරු. දාවිත් අත්දැකීමක් නැද්ද? ඊට ඉස්සෙල්ලා දාවිත් කරපු වැඩක්. මොකද්ද? මේ දාවිත් රජා වෙන්න ඉස්සෙල්ලා දාවිත් තව වික්‍රමයක් කරා මේ සාවුල් රජතුමා ඉද්දි මොකද්ද? ගෝලියත් මොන ජාතිකයෙක්ද? පිලිස්තිවරයෙක්. එක ගලෙන් ගහලා පිලිස්තිවරයෙක් මරලා දාලා ඉවරයි මේ මොහොත වෙද්දි. ඒ මොහොත වෙද්දි හොඳ සටන් අත්දැකීම් තියෙනවා. කැලේ සතා සීපව්ව එක සටන් කළා හොඳ අත්දැකීමක් තියෙනවා. ගෝලියත්ව මරලා පිලිස්තිවරුන්ගේ ගැන අත්දැකීමක් තියෙනවා. දැන් මේ මොහොත වෙද්දි රජා වෙද්දි ඌට හමුදාවක් හිටියේ නැද්ද? ඌට මේ කඩු මේ සටන් උපක්‍රම තිබ්බේ නැද්ද? උපදේශකයන් හිටියේ නැද්ද? ඌට බලය තිබ්බේ නැද්ද? තිබ්බා. හැබැයි මොකද්ද කරේ? අත්දැකීම් තිබ්බත් මොන උපක්‍රම තිබ්බත් නැවතත් මෙතන 19 කියන දාවිද් ස්වාමින් වහන්සේගෙන් විචාරමින් බලන්න. ඒ කියන්නේ ඔබ හොඳට මතක තියාගන්න. ඒ කියන්නේ අත්දැකීම් එක වැදගත්. අපිට අත්දැකීම් ඕනේ නේද? අනිවාර්යෙන්ම අත්දැකීම් ඕනේ. හැබැයි අත්දැකීම් දෙවියන් වහන්සේ මත යැපීම වෙනුවට ආදර්ශයක් ගේන්න බෑ. ඔබට අත්දැකීම් හොඳයි. හැබැයි ඒ අත්දැකීම පාවිච්චි කරලා නෑ මට දෙවියන් වහන්සේ මත යැපෙන්න ඕනේ මට හොඳ අත්දැකීම් ටිකක් තියෙනවා. එදා යකු දෙන්නේ දිවෙව්වා. අද මට පුළුවන් යකා පන්නන්න. මොකද මම ඊට ඉස්සෙල්ලා යකා දිව්වා. යාඥා කරන්නේ නැතුව යකා පන්නන්න යනවා ඔබ. එදා දාවිත් එහෙම කරාද? අපි යකා පන්නන්න ගියාට පස්සේ යකා ඊට අපිව පන්නගෙන එනවා. ඒක තමයි වෙන්නේ. අපි දෙවියන් වහන්සේ මත යැපෙන්නේ නැතුව අපි යක්කු දුරු කරන්න යනව නේද? මහා ලොකු අපේ ශක්තියෙන්. ඊට පස්සේ අපිට දුවන්න තැනක් නැහැ. මම ඒක දැකලා තියෙනවා.
ඒ කියන්නේ අපි ගොඩක් වෙලාවට දැන් දාවිද් ගොලියත් මරලා ඔක්කොම කරලා හැමදේම කරලා හොඳ සටන් මේ පුහුණුවීම් මත ලොකු සේනාවක් මත ඉද්දි දාවිද් විමසනවා දෙවියන් වහන්සේ. අපි තමයි කියන්නේ මම සේවයේ අත්දැකීම තියෙනවා නෑ මං කියන විදිහට වැඩේ කරන්නකො. මගේ මිනිස්ත්‍රියක් මං කරලා තිනවා මං නියමව මේ වැඩේ දෙන්න. මම යක්කු පන්නලා දෙනවා මං හෙට ගිහලා යකේ පන්නලා පෙන්නන්න බලන්න මගේ වැඩ. දෙවියන් වහන්සේ ගැන තඹ සතේකට ගානක් නෑ. මගේ අත්දැකීම පාවිච්චි කරනවා දේවල් කරන්න. ඒ කියන්නේ අත්දැකීම හොඳයි. හැබැයි අත්දැකීම සමානයිද ස්වාමින් වහන්සේගේ යැපීමට? නෑ. අත්දැකීම ඔබ ආශිර්වාදයක් කරගෙන ස්වාමින් වහන්සේ මත යැපිලා යද්දී ඒකේ බලය තව වැඩි. අත්දැකීම් සහ ස්වාමින් වහන්සේ මත යැපීම. ආමෙන්. ඒක තමයි අපි උගන්වන්නේ. ඒක තමයි අපි දෙවියන් වහන්සේ තුල යැපෙනවා කියන්නේ. යැපීමේ මානසිකත්වය තියෙන්න ඕනේ. වහල්කමේ මානසික ඔබ කියන්නේ වෙන පිටට වහලෙක් වෙන්න එපා. හැබැයි දෙවියන් වහන්සේට වහලෙක් වෙන්න. දෙවියන් වහන්සේට වහලෙක් වුණොත් එම ඔබට දෙවියන් වහන්සේ තුල හැමදේම ස්වාමියෙක්ගෙන් ලැබිය යුතු කාරණා ඔක්කොම ඉෂ්ට කරන්න යනවා. ආමෙන්. හලෙලූයා. ඒ නිසා ඔබගේ අත්දැකීම දෙවියන් වහන්සේ මත නොයපෙන්න කරන්න වැඩ සිද්ධ කරගන්න එපා. මොකද දාවිත් එහෙම කරේ නැහැ. ස්වාමීන් වහන්සේ අද දවස් කියන එක තමයි. ඒ කියන්නේ දාවිත් අපිට ඉගෙනුව කාරණාවක් තමයි මම දන්නවා කියන එක හරි. හැබැයි ස්වාමින් වහන්සේ කියන දේ මම අහනවා. මම දන්නවා. හැබැයි මම ස්වාමින් වහන්සේ කියන දේ අහලා තමයි දන්න දේ කරන්න යන්නේ. ආමෙන්. හලෙලූයා. ඒක නිසා ඔබ හොඳට මතක තියාගන්න මේ කාරණා ටික. ආමෙන්. ආමෙන්. දැන් එතකොට පළමු අවස්ථාවේදී මොකද දෙවියන් වහන්සේ කිව්වේ? බලන්න. ඉස්සරහට ගිහලා ගහලා එන්න මම ඉන්නවා. මම යනවා ඔයගොල්ලෝ ඔයාලට පෙරටුවෙන් බය වෙන්න එපා ගහන්න ඕක කියලා කිව්වා. දැන් දින්නද නැද්ද? දින්න සතුරාව පරාජයකට ජයගත්තා. මම ක්‍රමවේදයක් හදාගත්තා නම් පිලිස්තිවුරු ආවා. ඔවුන් පහර දුන්නා. පිලිස්තිවුරු එනවා පහර දෙන්න එනවා. පිලිස්තිවුරු කියන જાතිය පහර දෙන්න එනවා. සමානයි මොකද්ද? ඉදිරියට යනවා. මම මටම ෆෝමියුලා එක සූත්‍රයක් හදාගත්තා නම් ඒ සූත්‍රයට වැඩ කරන්න ගියා නම් අපි ගොඩක් වෙලාවට කියන්නේ මම කියන්නේ අර හරි ඉදිරියට පිලිස්තිවුරු මේ කවුද දෙවියන් වහන්සේ කිව්වා පිලිස්තිවුරු වෙනවා. හරි. උන් සටනට එන්නේ. හරි. එහෙනම් පිලිස්තිවුරු සටන ආවට පස්සේ ස්වාමීන් වහන්සේ ඵල යන්න. හැමතිස්සෙම මේක ඔළුවේ තියාගත්තා නම් හරිද වැරදිද? වැරදි. මොකද ඒතකොට අපි වැඩ කරන්නේ මොකටද? සූත්‍රයකට විතරයි. දෙවියන් වහන්සේ කියන දෙයට නෙවෙයි. මොකද දන්නවද? දැන් ඒක නිසා අපි ක්‍රමයක් හදාගන්න එපා අපිට ඕන විදියට. එදා මම ගැහුවා මේ විදියට මේක වුණා. හැබැයි මේ විදියට මම ගහන්නේ මේ විදියට කියලා. මම මූණ දෙන්නේ මේ විදියට. කවදාකවත් ඔබ හිතන්න එපා ඔබගේ සැලසුම් දාගන්න. දැන් හරි ඒක හරි කියමුකෝ. දැන් ඊට පස්සේ සතුරා ආවද නැද්ද? දෙවෙනි අවස්ථාවේ මම ඔබට කිව්වේ නැවතත් මොකද්ද? පිලිස්තිවුරු ආවා. සටනක් දින්නා හරි පළමු ජයග්‍රහණය ලැබුණා. ඒක බොරුවක් නෙවෙයිනේ. ආමෙන්. හලෙලූයා. දාවිද් දින්නා. පළමු සටනම ජයග්‍රහණය නිමිත්තක්. ඒ කියන්නේ හැබැයි ජයග්‍රහණය ලැබුවා කියලා සතුරා ආයේ නැවත නොයනවද? එනවා. ඔබ ජීවිතේ පරීක්ෂාවලට වැටිලා ඇති. පරීක්ෂාවෙන් දිනලා ඇති. ආයේ පරීක්ෂාවක් එන්නේ නැතු වෙයිද? එනවා. දාවිද් දින්නා සතුරා එක බයක් ආවා. බයට දෙවියන් වහන්සේ තුල බය පරාජය කරගෙන දින්න. ආයේ ජීවිතේ බය නැති වෙයිද? ආයේ බය එනවා. පෞල් ප්‍රශ්නයක් ආවා. විසඳගත්තා. ආයේ මුළු ජීවිත කාලය තුම මේ පෞල් ප්‍රශ්නේ නැද්ද? එනවා. එතකොට අපි අධෛර්යමත් වෙනවා. කෙනෙක් ඇවිල්ලා ධෛර්යමත් කරනවා ඔයාව. ආයේ ඔයාව අධෛර්යමත් වෙන්නේ නැතු වෙනදීද? අධෛර්යමත් වෙනවා. එහෙනම් ඔබ හොඳට මතක තියාගන්න ඕන එක කාරණාවක්. ඔබ ජයග්‍රහණය කරා කියලා, ඔබ දේවල් දින්නා කියලා, ඒ දින්නාන් පස්සේ ආයි ජීවිතේටවත් ඒ සතුරා එන්නේ නැහැ කියන දේ ඔබ කවදාක්වත් ඒ ජයග්‍රහණය තුලම යැපෙන්න එපා. ආමෙන්. ඒ කියන්නේ ඔබ ඒ තුල යපුණොත් ඔබට දෙයක් ආවොත් අයියෝ මට ඉස්සෙල්ලා ජයග්‍රහණ දුන්නේ ඇයි මාව පරාජය කරේ? මට ඉස්සෙල්ලා ධෛර්යමත්ව දැන් මං අධෛර්යමත්. අධෛර්යමත් වෙලා ජයග්‍රහණ දුන්නාට ආය අධෛර්යමත් දේවල් ලා හැබැයි දෙවියන් වහන්සේකට සැලැස්මක් එක්කයි ඔබ අධෛර්යමත් කරන්නේ. ඒ නිසා හැම මොහොතකම සතුරාව පරාජය කරා කියලා ඒ සතුරා නැවතත් නොයනවා කියන දේ බයිබලයේ සඳහන් වෙලා නැහැ. ඔබගේ අවසාන කාලය දක්වාම ඒ සතුරා නැවත රංචු ගැසිලා කණ්ඩායම් වශයෙන් ඔබගේ ළඟට එනවා.
හැබැයි ස්වාමීන් වහන්සේ කණ්ඩායම් සටන ජය ගන්න ඔබ නිර්මාණය කළා හමාරයි. ආමෙන්. ඒ කියන්නේ දැන් බලන්න දැන් දාවිද් පළවෙනි සටන දිනලා ඉද්දි නැවතත් මේ 22 නැවතත් ආවද්දි මොකද්ද කරේ? නැවතත් දාවිද් දෙවියන් වහන්සේගෙන් විමසුවා. බලන්න කොච්චර නිහතමානී චරිතයක්ද. දැන් මෙතනත් කියන්නේ දැන් දාවිද් හිතන්න තිබ්බනේ හරි. පිලිස්තිවරු ආවා එකම තැන එකම සතුරා එකම ස්ථානය මේ මොකද්ද රෙෆායිමිට ආවත. හරි දෙවියන් වහන්සේ කිව්වා ගියා. නෑ. ඒ අත්දැකීම ජයග්‍රහණයේ අත්දැකීම තිබ්බට මොකද කරේ? දෙවියන් වහන්සේගෙන් නැවතත් ඔහු විමසනවා. දෙවනි අවස්ථාවට විමසනවා. එහෙනම් ඔබට පේනව නේද දාවිද් කොච්චර උතුම් රජෙක් වුණත් කොච්චර ශක්තිමන්ත රජෙක් වුණත් දෙවියන් වහන්සේ මත පුදුම යැපීමක් තිබ්බා කියන දේ. ආමෙන්. ඒ යැපීම ගැන කතා කරන්න බෑ. අපි ගොඩක් වෙලාවට කරන්නේ මොකද? කොපි කරනවා පේස්ට් කරනවා. කොපි පේස්ට් ලැප්ටොප් එකේ වගේ. අර විදිහට කරා නේද? හරි ඒ විදිහට අද කරනවා. දෙවියන් වහන්සේ විමසන්නේ නැහැ කියලා මම ගොඩක් වෙලාවට දන්නවා සමහර කට්ටිය. ඔබගේ ශක්තිය මහන්සියෙන් කරන්නේ ගොඩක් දේවල්. කවදාක මමත් කරලා තියෙනවා. මම දන්නවා මම එහෙම කරගෙන මම හැමදාම කියන්නේ මම වැටිච්ච තැන තියෙන ඕන තරම්. ටක් ගාලා දින්නා නේද? හරි අම්මා හරි. මම මෙහෙම කවදාක ස්වාමීන් වහන්සේ එතනට අර විදිහට නෙමෙයි උත්තරය දෙන්නේ ඒ එකම දෙයට. ඒකින්ද දාවිද් දැනගෙන හිටියා ස්වාමීන් වහන්සේ මොකද දන්නවද ඒකෙන් වෙන්නේ? අපි ගොඩක් වෙලාවට සම්බන්ධතාවයට කැමති නෑ. සූත්‍රයට කැමති. අර විදියට දින්ම කොපි කරා ඇලෙව්වා. කොපි කරා ඇලෙව්වා. ඒක හරි ලේසියිනේ. සම්බන්ධතාවය අයියෝ හැමතිස්සම අමාරුයි කරන්නේ. ඒ ටික ඇඟට පතට දැනෙනවා වැඩි. හැමතිස්සම යන්න ඕනේ, දන්න ගහන්න ඕනේ, යාඥා කරන්න, හෙට දවස ගැන විමසන්න ඕනේ, අද දවස ගැන විමසන්න ඕනේ. ඒකට කම්මැලි අපි. ඉන්නකොට නිින්ද යනවා, බයිබල් එකක් අද්දි නිමිහෙම වැටෙනවා. ඒවට ගැන අපිට දන්නවා ඊයේ දින්න ආයෙන අද විතර ගහන්න තියෙන. හැබැයි දාවිත් එහෙම නැහැ. අපි ගොඩක් වෙලාවට අර එකම දේ කියන්නේ කරගෙන යන්න කැමති දෙවියන් වහන්සේගෙන් විමසන්නේ නැහැ. දෙවියන් වහන්සේ ස්තුති වේවා ගොඩක් කට්ටිය මෙතන විමසනවා. මම එක්කෙනෙක් දෙන්නේ කැරෙන්න. නැත්තම් ඔබ ගොඩක් වෙලාවට යන්නේ ඔබගේ ශක්තියම තමයි. මම ඒක හොඳට මට ඒක දැනෙනවා ඔබ ක්‍රියා කරන දේවල් තුර. ඔබ අත්පත් කරගෙන ජයග්‍රහණ ඔබ පරාජයන තැන්වලදී මම දකින පරාජය වෙලා තියෙන ගොඩක් වෙලා දෙවියන් වහන්සේගෙන් අහන්න නැතුව කරපු දේවල් වලට තමයි. දෙවියන් වහන්සේගෙන් ඇහුවනම් දෙවියන් වහන්සේ වගකීම ගත්තනම් දෙවියන් වහන්සේ ජයග්‍රහණය දෙන දෙවියන් වහන්සේම තමයි. දෙවියන් වහන්සේ පුතේ උඹ මේම කරපන්. හැබැයි යන ගමන තුල හැමතිස්සෙම පරාජයෙන් වෙන්නේ. හැබැයි අන්තිම මොසේ අර වැටිච්ච පරාජයන් එක්කම දෙවියන් වහන්සේ උස්සනවා පුදුමාකාර විදියට. ආමෙන්. ඒ කියන්නේ අවසානයේ පරාජයන් නෙවෙයි. හැබැයි අතරමැදි කාල පරිච්ඡේදයන් තුල ඒ ගමන යද්දි පරාජය වීමට ලක් වෙයි. తాවකාලික පරාජයන් වලට. හැබැයි අපි දෙවියන් වහන්සේගෙන් විමසන්නේ නැතුව ගියොත් එම සදාකාලික පරාජයක් අත් වෙනවා. මිනිස් සිනාවේ ආඹ දෙවියන් වහන්සේගෙන් විමසගෙන ගියා. පරාදයිනේ. අම්මා එකපාර උස්සගද්දි ගාලා අර අදින ඇදිල්ලට මිනිහා බිමටම යනවා. එහෙම තමයි වෙන්නේ. හැබැයි ඔබ මම කියන්නේ බාහිර මිනිස්සු මත යැපෙන්නේ නැති ගමනක් දෙවියන් වහන්සේ මත යැපිච්ච ගමනක් ඔබට තියෙන්න ඕනේ. ආමෙන්. ඒක තමයි වැඩේ. ඒක තමයි මෙතන දාවිත් වැඩේ කරේ. දාවිත් ප්‍රශ්නයක් උනේ නැහැ. විමසුවා. ඒක නිසා හැමතිස්සෙම ඔබගේ ඒ කියන්නේ ඊයේ දවස් පිළිතුරක් ලැබුණා කියලා ස්වාමීන් වහන්සේත් එක්ක සංවාදේ නැති කරගන්න එපා. දැන් අද ඔබ දෙවියන් වහන්සේ හෙට කතා කරන්නේ නැද්ද ඔබ දෙවියන් වහන්සේත් එක්ක? කතා කරනව නේද බණ්ඩා? සමහර කට්ටියට කතා කරන්න කාලේ නැහැ. මොකද අපි වෙන කතාවල් හින්දා. ඒකින්ද අර ඒ කියන්නේ අපිට බෑ ස්වාමීන් වහන්සේට සංවාදයක් යන්න බෑ. මොකද ඊයේ දින්න හරි ගමන්නේ අපිට වෙන සංවාද තමයි අපිට තියෙන්නේ. ඒ සංවාද වලට කාලය දීලා ස්වාමීන් වහන්සේත් එක්ක අයියෝ ස්වාමීන් වහන්සේ අපිට දුන්න කාලෙට මදිනේ. අපි පැය 24න් පැය 18ම ෆෝන් එකේ වෙන සංවාද. ස්වාමීන් වහන්සේත් එක්ක සංවාද පවත්වන්න අපිට බෑ. අපිට එකක් කියවෙද්දී දැන් මෙහෙන් ගන්නවා එක තිබ්බන් පස්සේ අරයට ගන්නවා එහෙට ගන්නවා ඕම තමයි සිස්ටම් එක යන්නේ. ඒ සිස්ටම් එක යනවා කියන්නේ මගේ කනට වැටෙන දේවල් මට තේරෙනවා එකම දේ තමයි මේ යන්නේ කියලා. ඒතකොට මට පේනවා සංවාදේ පවත්වන්නේ දෙවියන් වහන්සේත් එක්ක නෙවෙයි. දැන් දෙවෙනි අවස්ථාවේ දෙවියන් වහන්සේ මොකද්ද දුන්න උත්තරේ? නුඹ ඉස්සරහට නොයන්න. වටකරින්. ඒ කියන්නේ පිටිපස්සෙන් ඒ කියන්නේ වටකරින් ඕන්ට පිටිපස්සෙන් ගොස් ඇඹිල්ල ගස් වලට ඉස්සරහා පිටින් ඕන් ළඟට පැමිණෙන්න. එහෙනම් ඉස්සරහට යන්න කිව්ව දෙවියන් වහන්සේ පළමු සටනේදී දැන් මොකද්ද කියන්නේ? වටින් යන්න. ඒ කියන්නේ කෙලින්ම යන්න එපා වටින් යන්න. දෙවියන් වහන්සේ වෙනස් වෙලා නැහැ. දෙවියන් වහන්සේ ගෙන යන ක්‍රමය තමයි අපේ වෙනස් කරන්නේ. දෙවියන් වහන්සේ එකයි. හැබැයි දෙවියන් වහන්සේ ප්‍රශ්නෙට උත්තර දෙන විදිය වෙනස්. දැන් ඊයේ දොරක් ඇරිය ඔයාට සඵලත්වයක් ආවා. ඒ දොර හෙටම හරිද ඔයාට? දැන් චුට්ටක් බලන් ඉන්න වෙයි සමහර කල.
එදා ඔයා ඉල්ලද්දිම ලැබුණා අධිෂ්ඨාන. හැබැයි ඒ ඉල්ලීමම සමහර වෙලාවට සතියක් දෙයක් ඉන්න වෙයි. එදා දොර විවෘත වුණා. හැබැයි හෙට දවසේ දොර විවෘත වෙන්න පොඩි වෙලාවක් යයි. අපි දන්නේ නැහැ. ඒකද දැන් සමහරට එදා ඔයා ෆයිට් කරලා දින්න. සමහරලාට අද හෙට උත්තරේ නිශ්ශබ්ද වෙලාව බාත්පත් කරගන්න වෙයි. ඒ කියන්නේ එකම ක්‍රමය නෙවෙයි. දැන් අපි ගොඩක් වෙලාවට කැමති මොකද? මුහුණට මුහුණලා සටගන්න. අර පොර කුකුල්ලු වගේ. අනේ කියන්නේ අර පළවෙනි සටන වගේ අපි කැමති. පොර කුකුල්ලු වගේ මුහුණට මුහුණලා සටනට කැමති දාවිත්ලා වගේ ඉස්සෙල්ලම. හැබැයි දෙවියන් වහන්සේ කැමැත්ත පොර කුකුල් වගේ සටන් කරන එක නෙමෙයි දෙවෙනි ක්‍රමයේදී. දෙවෙනි ක්‍රමයේදී කියයි කෙනෙක් බැන්නා ස්වාමීන් වහන්සේ කියයි. දැන් අපි ගොඩක් වෙලාවට බැන්නොත් බැන්නා. අපහාස කළා මුහුණට ප්‍රශ්නයක් ආපු ගමන් මෙහෙරින්ම කරා. දැන් ස්වාමීන් වහන්සේ කියන්නේ නෑ පුතේ. එදා ඔබ සටන් කරා. අද යාඥා කරන්න ඒ වෙනුවෙන්. දෙවෙනි ක්‍රමයේදී යාඥාව. ආයෙගේ මූණට මූලා මිනිහයි කොටන්න. හැබැයි ශබ්ද නැතුව යන්න. ඒක දෙවෙනි ක්‍රමය මගේ. උන්වහන්සේ අද කතා කරන්නේ මේ විදිහට. ඊට පස්සේ පළවෙනි ක්‍රමයේදී ඔබ එකට එකක් කිව්වා තමයි ඒක මගේ මග වීම. හැබැයි තුන්වෙනිසේ සමාව දෙන්න. ආයි ඉවසීමෙන් ඉන්න. ඒ කියන්නේ ප්‍රඥාවෙන් වැඩ කරන්න. දැන් ඔබ පළවෙනි විදියටම අරදේ කරන්න ගියපු වෙලාවට ඔබ ඇත්තටම අනා ගන්නවා. ඒක නිසා සමහර දෙවෙනි ක්‍රමය ඉවසීම වෙන්න පුළුවන්, සමාව දීම වෙන්න පුළුවන්, නිශ්ශබ්දතාවය වෙන්න පුළුවන්, ඉවසීම වෙන්න පුළුවන්, ප්‍රඥාව වෙන්න පුළුවන්. පළවෙනි ක්‍රමයේදී ඔබ අනුගමනය කර වෙනස් විදියක්. අනේක තමයි කිව්වේ ඉස්සර ඔබ ගිහලා මම හිටියනේ ඔබත් එක්ක ඔබ ගිහලා ගැහුවා. හැබැයි දෙවෙනි ක්‍රමයේදී ඔයා ඒ විදිහට යන්න එපා. පොඩ්ඩක් ශබ්ද නැතුව පොඩ්ඩක් ඉන්නකෝ. යා ඔයාට ඕන දෙයක් කියපු දෙන්. ඔයා පොඩ්ඩක් සමාව දීලා නිශ්ශබ්ද වෙලා පැත්ත වෙලා ඔයා අනිත් පැත්තේ යන්නකෝ. මං අපේක්ෂා කරන්නේ ඔබ තුලින් අන්න ඒක දෙවෙනි ක්‍රමයේදී. හැබැයි ඔබ මොකද කරන්නේ? පළවෙනි ක්‍රමේ වැඩ වුණා මම බැලලා ගම දිව්වනේ සිස්ටර් කඩාගෙන බින්දගෙන අපප් නැතුව. ඒකද මං ඒකම පාවිච්චි කරන්න කිව්වොත් එම සමහරට එයා ඊට පස්සේ දෙන්නේ තුන් එක අපිට දුවන්න මේ පැත්තට ආයේ මහ ලොකුට ආවට. එහෙම වෙලා තියෙනවා. ඒ කියන්නේ ස්වාමීන් වහන්සේ කියන්නේ යා ඊට පස්සේ ඒ වගේ මිනිස්සු කොච්චර ලැජ්ජ වෙලා තියෙනවා සමහරලාට. අර විදියට පාවිච්චි කරන දෙවියන් වහන්සේ කියන්නේ නෑ. අද ඔයා නිශ්ශබ්ද වෙන්න ඕනේ. සමහරට ඔබගේ ඒ කට ඇරීම නිසා සමහරට ඔබට එන්නේ නැති ප්‍රශ්නත් ඔබට එන්න ගන්නවා. ඒක නිසා ඔබ දෙවියන් වහන්සේගෙන් ඒ වෙලාවට විමසුවා නම් පියාණනි මට මෙහෙම දෙයක් ආවා කියලා දෙවියන් වහන්සේ පිටුතුරු දෙයි යන්න එපා ඉස්සරහින් පිටිපස්සේ යන්න. පොඩ්ඩක් ඉන්න. ඇයි අබ්සලෝම් සටන් කරද්දි මොකද්ද? දාවිත් කෙලින්ම සටනට ආවේ නැහැ තමන්ගේ පුතත් එක්ක. එයා පරාජය වෙලා එයා ගියා කාන්තාරයට. ගීතාවලිය ලිව්වා ගිහිල්ලා ප්‍රශංසා කරා, නමස්කාර කරා. අනේක තමයි කියන්නේ අපි වෙනස් වෙන්නේ දෙවියන් වහන්සේගේ සිස්ටම් එකෙන් ඕවාගේ. ඔබ මනුෂ්‍යත්වයේ හැඟීමෙන් වැඩ කරන ඉඳා මාංශය ඔබ එළියට ආපු ගමන් දාවිත් තන්නේ කරේ කියන්නේ මගේ හෘදයට සම්බන්ධ පුද්ගලයා මගේ දාවිත් කියලා බය නැතුව කියන්නේ එක වැරද්දක් කරා බෙෂ්ෂබාත් එක වෙන කතන්දරයක්. නමුත් ඔව් පසුතැවිලා ඒක ලිව්වා ගීතාවලිය පොතේ. ලියලා ඔව් නැවතත් ඔව් නැගිට්ටා. හැබැයි ඔව් හැම තිස්සෙම ස්වාමීන් වහන්සේට සංවේදී වුණා. ආමෙන්. ඒ නිසා අද දවසේ මම ඔබට කියන කතන්දරය පළවෙනි සිස්ටම් එකම ඔබ පාවිච්චි කරන්න එපා සතුටත් එක්ක සටන් කරලා ජය ගන්න. දෙවියන් වහන්සේ සම්මානලාට ඊට වඩා හාත්පසින්ම වෙනස් ක්‍රමයක් ඔබට දෙවෙනි සටනේ දීලා තියෙනවා. හැබැයි ස්වාමීන් වහන්සේ විමසන්නේ නැතුව බත ගැහුවොත් එම ඔබ පරාජය වෙනවා හිතා ගන්න බැරි විදියට. ඒ නිසා මේ වෙලාවේ උන්වහන්සේ කියන්නේ අපි try කරන්නේ එකම ආයුධය ගන්නනේ. යාඥාවේ ආයුධය ගන්න. අපිට ඕනේ මේක. මේක ආයි කඩන් වැටෙනකම්ම කෑ ගන්නවා. තොල පල්ලයට කියලා වැටෙනවා. ආයි එහෙම තමයි. මේක හරි බය මේ දිව. හැබැයි ඊට වඩා තියෙනවනේ යාඥාව, නිශ්ශබ්දතාවය, ඊට පස්සේ ඉවසීම සමහර ඒව නැහැ. කට තමයි නිරදාන කට දා ඒ ආයුධය තමයි අපිට ඕනේ. දිව ගැන කොච්චර අපි කතා කරලා තියෙනවද මේ දිව නිසා? මේ දිව ගැන කතා කරොත් තමයි නැති වෙන්න මට කතා කරන්න පුළුවන්. ඒක තමයි අපේ ලොකුම ආයුධය. අනිත් කිසිම ආයුධයක් ඔබ පාවිච්චි කරන්නේ නැහැ. දෙවියන් වහන්සේ කොච්චර ආත්මික දීමනාවල දීලා තියෙන කොච්චර දේවල් තියලා කියනවාද කියන්නේ. ඒ කියන්නේ දැන් ඒක නිසා හැමතිස්සෙම ස්වාමින් වහන්සේ තුල සංවේදී වෙලා ඉන්න ඉතාමත් ඔබට සමහරට නිින්ද යන විදියට ස්වාමීන් වහන්සේ හොඳ උත්තර දෙයි. ඔබගේ මේක පාවිච්චි කරන්න තමයි ඔබට එළි වෙනකම් නැකිලා ඉන්න හිතෙන්නේ. ඊට පස්සේ ඔබ ස්ක්‍රිප්ට් එකක් ලියනවා මම මේ ටික තමයි කියන්නේ සිස්ටර්ට ඔක්කොම ඉන්නකො. මට අමතක වුණොත් කියලා කොලයක් තියාගෙන සමාන පුළුවන් නම් ෆෝන් එකෙන් අරගෙන බලන්න. එහෙම තමයි. එහෙම තමයි මිනිස්සු. අනිවාර්ය කණේ තියාගෙන ගහ ගන්නනේ. මේකෙන් එළියට එන්න ඕනේ අපි. අපි ලැජ්ජ වෙනවද දෙවියන් වහන්සේගේ දරුවෝ ඇටියට බොහෝ විට. ඒ කියන්නේ හැමතිස්සෙම කෝල් වෙන්නේ මේ හරි අමාරුයි මේක දාලා ගන්න. නමුත් ස්වාමීන් වහන්සේ කියනවා මම අමාරුම දේවල් තමයි නුඹට තියලා උඹත් හැදියා. තව තරහ යන වෙලාවල් තියෙනවා මට. ඒක හැදෙන්න මම අනිවාර්යයෙන් සභාව තුලින්ම ප්‍රශ්න ගේනවා. ඒක එහෙම තමයි.
ඒ නිසා මෙතන ස්වාමීන් වහන්සේ ඔබට මට කතා කරන්න ඕන කාරණාව ඒක නිසා හැම සටනකම මේ කට ගන්න එපා මේ ආයුධය ගන්න එපා. ඒ කියන්නේ දාවිත් කියන්නේ දැන් බලන්න මෙතන කතන්දරේ දැන් ඔන්න ඒක කිව්වා. නොයන්න වට කෙරින් ගිල පිටිපස්සට යන තවද ඇඹිල්ල ගස් මුදුන් වල අඩි තබා මම 24 වෙනි වගන්තිය කියන්නේ තවද ඇඹිල්ල ගස් මුදුන් වල අඩි තබා යන ශබ්දයක් නුඹට ඇසෙන කල කඩිසරව යන්න. ඒ කියන්නේ මොකද්ද? ශබ්දය ඇසුණු ගමන්ම ක්‍රියා කරන්න. ඒ කියන්නේ ශබ්දය ඇසෙන්නේ ඉස්සෙල්ලා මොකද්ද කරන්න කියන්නේ? ශබ්ද නැතුව ඉන්න. ශබ්දය ඇසුණාට පස්සේ මොකද්ද කරන්නේ? කඩිසරව යන්න. දැන් අපි කරන්නේ මොකක්ද දන්නවද? ඉන්න කියද්දි දුවනවා. ස්වාමීන් ඉන්න යන්න එපා දුවනවා. දුවන්න ගම ඉන්නවා. තනිකර අපි අනිත් පැත්ත කරන්නේ. මම දැකලා තියෙනවා ස්වාමීන් ඉන්න පුතේ නෑ දුවනවා. දැන් දාවිත් කියනවා කඩිසර කියන්නේ ඉන්න සද්ද නැතුව ඉන්න සද්ද හැරකන් ඉන්න හැරුණාට පස්සේ වැඩ කරන්න. අපි අනිත් පැත්ත. ඉන්න කියද්දි අල්ලන්නත් බෑ. මනුස්සයා ගිහිල්ලත් ඉවරයි. අන්තිමට දන්නේ නැහැ කොහෙද ගිහිල්ලා තින්නේ වලටත් වැටිලා. ඇයි දන්නේ නැහැ කොහෙද ස්වාමීන් වහන්සේ කියන මාර්ගේ නෙමෙයි යන්නේ. හැබැයි කියන කඩිසර යන්න. අපි ගොඩක් වෙලාවට ජීවිතේ කියන්නේ අපි තනිකර අනිත් පැත්තට කරන ඉඳන් අපිට ගොඩක් දේවල් ස්වාමීන් වහන්සේ කියන දෙයට හොඳට ඇහුම් ගන්න දෙන්නේ නැහැ. මේක කියනවා වෙන එකක් කරනවා. අරක කරන්න කියනවා අනිත් එකක් කරනවා. හැබැයි දාවිත් මොකද ඔන්න බලන්න මේක ඔබට දැනෙන්න ඕනේ. බලන්න මෙතන දාවිත් අනිත් શબ્දය මේ ඇසෙනක කඩිසර බයන්න. මක් නිසාද ඒ වෙලාවට ස්වාමින් වහන්සේ පිලිස්තිවරුන්ගේ සේනාවට පහර දෙන පිණිස නුඹට පෙරටුව පිටත්ව යනසේකයි කීසේක. එහෙනම් හරි අවබෝධයෙන් ඉන්න කඩිසර වෙන්න මම ශබ්ද කරන්න නැති වෙලාව ශබ්ද කරන්න එපා. හැබැයි කීප වෙලාවට ලෑස්ති වෙන්න ඔන්න ස්වාමින් වහන්සේ ඉදිරියට යන්න යනවා. ඒ වෙලාවදී ඔබත් වැඩේ පටන් ගන්න. බලන්න දාවිත් ස්වාමින් වහන්සේ අන්න කළ හැටියට කොට ගෙබායි සිට ගෙසරට පැමිණෙන තෙක් පිලිස්තවරුන්ට පහර දුන්සේක. දැන් මෙතනදී දාවිත්ගේ සේනාව කොච්චර ඉන්නේ නැද්ද? හමුදාව අසරු වූ යුද සේනාව ඉද්දී මෙච්චර දිගට ශබ්දයක් නැතුව ඉන්න තරම් කොච්චර ස්වාමින් වහන්සේට සංවේදීව නිහඬව හැවුම්කන් දීමක් කරාද? ඒ කියන්නේ දෙවියන් වහන්සේගේ ශබ්දය අහන්න නම් අපි ශබ්දය අඩු කරගන්න ඕනේ. අපි කරන්නේ මොකක්ද දන්නවද? දෙවියන් වහන්සේගේ ශබ්දයට අපේ ශබ්දය වැඩි. වෙලා තියෙන එදා ඒ මොහොතේ ශබ්දය අහන්න අපේ ශබ්දය අපි ගොඩක් වෙලාවට අඩු කරගන්න ඕනේ. ඒ කියන්නේ දැන් ඒ හමුදාව ශබ්ද කරා නම් දාවිත් කමාන්ඩර් එතට අනිත් ඔක්කොම අනිත් කට්ටිය ඔක්කොම ඒ යුද හමුදාපතිවරු කෑ ගහලා හිටියනම් ස්වාමීන් වහන්සේ ගිහිලා දන්නේ නැත් අපි කාලා ගුටිත් කාලා ඉවරයි. පිටිපස්සෙන් ඇවිල්ලා. ඒ කියන්නේ ස්වාමීන් වහන්සේ කියනවා මම ඒ යන වෙලාවට ඔබට ඒ කියන්නේ ඒක දැනෙන්න නම් අපේ ශබ්දය අඩු කරගන්න කියලා කියනවා. يعني අපි ගොඩක් වෙලාවට අපේ ස්වාමින් වහන්සේගේ හඬට වඩා අපි ගොඩක් වෙලාවට මිනිස්සුගේ හඬ අහනවා. සෝෂල් මීඩියා වල සද්දය අහනවා. ඒ කියන්නේ බිය සැක සංකා වෙනවා. කියන්නේ දෙවියන් වහන්සේ කියනවා නිහඬ වෙන්න. හැබැයි නිහඬ වෙලා මම ෂෙවින් කියන දේ අහනවා. ඒ කියන්නේ දෙවියන් වහන්සේ කියන උඹ ඉන්න පොඩ්ඩක් මම ඔබට උත්තරේ දෙන්න. නෑ අපිට ඉන්න බෑ. ස්වාමීන් වහන්සේගේ ශබ්දය අහන්න බැරි කමට අපි වෙන කට්ටිය ගන්නවා. සෝෂල් මීඩියා වල මොනවද තියෙන්නේ කියලා බලන්න ඒ සම්බන්ධව. මෙන්න මේකයි මේක. ඒ කියන්නේ ඔබගේ සමහර ස්වාමීන් වහන්සේ උත්තරයක් දෙන්න හදද්දි වෙන ධනාත්මක චින්තනයකින් සමාජ මේ ජාලය තුළ සෝෂල් මීඩියා වල වෙන දෙයක් කියනවා. ඒක නැත්නම් වෙන ආගමික මේ හින්දුවරයෙක් හරි වෙන මොන ගැතිවරයෙක් හරි කිව්ව දෙයක් ආගෙන ගිහිල්ලා ඔබ ඒක කරන්න. ස්වාමීන් වහන්සේ කියන පොඩ්ඩක් ඉන්න මම ඔබට කියන්නම් ගාන්ට කඩිසර වෙන වෙලාව එතකම් පොඩ්ඩක් ඉන්න. අපිට ඕනේ දුවන්න. නෑ මට ඕනේ ඔබ දිව්වේ නෑ කියලා ඔබ හිතන්න එපා ඔබ ක්‍රියාත්මක උනේ නෑ කියලා. ක්‍රියාත්මක වෙනවා. හැබැයි ස්වාමින් වහන්සේ මත යපිලා. ආමෙන්. ඔබ සමහරට හදිස්සි වුණා කියලා ස්වාමින් වහන්සේට හදිස්සි නෑ. ස්වාමින් වහන්සේ කියන වෙලාවට ඔබ වැඩේ කරන්න ගොත්තොත් අර හදිස්සියක් කෙනා දුවදුව යද්දි මෙයා ජල බිඳීමක් වගේ ගිහිල්ලත් ඉවරයි. කඩාගෙන. අපි සුළු ප්‍රමාදය සමහර වෙලාවට ඔබ හිතන නෑ මම අනිත් එක්කනට වඩා යන්න ඕනේ මේ කියලා ස්වාමින් වහන්සේ කියන්නේ යදුවා. හැබැයි ස්වාමින් වහන්සේ කියන දේ අහගෙන ඉන්න කෙනා අර දුවන්න යනකම් බලන් දීලා හරි. අර ඉස්සෙල්ලා මෙයා ගිහිල්ලා ඉවරයි.
එනිසා පුළුවන් තරම් ස්වාමින් වහන්සේගේ හඬට ශබ්දයට හැවුම්කන් දෙන්න අපේ ශබ්දය අපි අඩු කරගන්න ඕනේ. ඒ කියන්නේ අඩු කරගෙන දේව වචනය යාඥාවට නිශ්ශබ්දතාවයට මේ කාලය ඔබ දෙන්න ඕනේ මගේ සෙනෙහවන්තය. එදා දාවිත් කරේ ඒකයි. ඒ කියන්නේ මිනිස්සු අපි ගොඩක් කරලා මිනිස්සුගේ අදහස් වලින් ඔබ පිරීලා තියෙන්නේ. මේ ඔක්කොකන මට පුළුවන් නම් පළලා බලන්න තනිකර ඇතුළේ තියෙන 99% මිනිස්සුන්ගේ අදහස් උදාස්. මට පලන්න විදියක් නැහැ ඔබ දෙකට. පැලුවොත් අනිවාර්යයෙන්ම තියෙන්නේ එක්කෝ මිනිස්සෙක්ද කඩා වැටිලා. මිනිස්සෙක්ද කලකිරිලා. මිනිස්සෙක්ද සේවය නැති කරගෙන. මිනිස්සෙක්ද තමන්ට තිබ්බ තලන්තේ හේන් පිටින්ම නැති නාස්ති කරගෙන. මිනිස්සෙක් නිසා කිව්ව දේ ඒ කියන්නේ තනිකරම වෙන දෙයක් කරන්නේ. ඇයි ඒ? අපි ගොඩක් වෙලාවට ස්වාමීන් වහන්සේගේ හඬට අපි සංවේදී නැහැ. ඒගොල්ලෝ කොච්චර දාවිත් සහ ඒ සේනාව ඒ හඬ අහන්න කොච්චර නිශ්ශබ්දලා ඉන්නේ නැද්ද? මේ ඒක පුදුම. ඒ කියන්නේ මට ස්වාමීන් වහන්සේ තුළ පුදුමාකාර දෙයක් එතන තියෙන්නේ. මට දැනෙච්ච දේ. ඒකින්ද ඔබ බලන්න දෙවියන් වහන්සේ මෙතෙන්දී පාවිච්චි කරේ මොකද්ද? ඇඹිල්ල ගස්වල වටකරින් පිට ඉස්සරහට යන තවද ඇඹිල්ල ගස් මුදුන් වල අරිතබ යන ශබ්දයක් උන්ට ඇසෙන කල කඩිසර යන්නේ. ඒ කියන්නේ ගස් මුදුනේ ශබ්දයක් තමයි පෙන්වන්නේ සංකේතය ඇටියට. බලන්න ස්වාමීන් වහන්සේ ක්‍රමවේදයක්. රතු මුහුදේදී මොකද්ද? සැර යටිය සහ ජලය පාවිච්චි කරා. ස්වාමීන් වහන්සේ ජයග්‍රහණය දෙන්නේ. ඊට පස්සේ යෝර්දානයේදී මොකද්ද? පූජකයන්ගේ පාද තියලා යද්දී යෝර්දාන දෙකට කැඩුනේ. දෙකට බෙදුනේ ගඟ. ඒ වගේම ජෙරිකෝ මොකද්ද? සත්වරක්. ගියා හඬ. ඊට පස්සේ ගිඩියොන්ට 300ක මිනිස්සු. ඊයෝ එදා මං අර අඟහරුවාද සුවමේදී ඒ වශ පාට මොකද්ද? සංගීත කණ්ඩායම. දැන් මෙතනදී ගස් මුදුන් වන ශබ්දය. ස්වාමින් වහන්සේ ඒ පාවිච්චි කරන ක්‍රමය ඔබ දන්නේ නැහැ. අපි හිතනෝනේ අර ක්‍රමයටම තමයි දෙවියන් වහන්සේ පාවිච්චි කරන්න ඕනේ කියලා. මම ඔබට කියන කාරණාව තමයි මේ අපේ ස්වාමින් වහන්සේ හරිම පුදුම සහගත පුදුම බලයක් තියෙන පුදුම මැවුම් කරුවන් වහන්සේ කෙනෙක්. ආමෙන්. ඒ කියන්නේ ඔබට ස්වාමින් වහන්සේ කතා කරන දේ ගැන ඔබ අවබෝධය තියෙන. බලන්න ජේසුස් වහන්සේ මොකද්ද කිව්වේ? මාගේ කැමැත්ත නෙවෙයි ඔබගේ කැමැත්ත. එදා ඒ ගැලුම්කාරයා හිටියේ නැත්තම් ඔව් ඉවසුවේ නැත්නම් අද අපිට ගැලවීමක් නැහැ. මිනිස්සු එයාව රජ කරන්න නැතුව සමානට. හැබැයි එයා රජ වෙන්න උත්සාහ කරේ නැහැ අපේ ජේසුස් වහන්සේ. පියාණන් වහන්සේ කැමැත්ත වෙනකන් ඒ කැමැත්තට විතරයි කරේ. ඔබ කොයිතරම් දුරට දේවල් ස්වාමීන් වහන්සේ කැමැත්ත මත කරනවද? මේ දාවිද්ගේ කතන්දරය තුළ මට ඔබට කියන්න ඕන උනේ බලන්න සටන් දෙකක්. එකම ජයග්‍රහණ, එකම සතුරු බිම, එකම සතුරා, එකම දෙවියන් වහන්සේ ස්වාමීන් වහන්සේගේ අනදීම් දෙකක්. ඒ අනදීම් දෙක තුළ ඔබ දැනගන්න ඕන කාරණාව තමයි ඒ ඊයේ ප්‍රථම අනදීම තුළ දාවිද් ජයග්‍රහණය කරපු විදියට නෙවෙයි ඒ එක හා සමාන ජයග්‍රහණය ලැබුණේ. ස්වාමීන් වහන්සේගේ ප්‍රතිචාරය සහ මඟ පෙන්වීම දෙවන සටනේදී වෙනස්. ඒ නිසා ඔබ හැමතිස්සෙම ස්වාමීන් වහන්සේත් එක්ක අනර්ග සම්බන්ධතාවයක් තියෙන්න ඕනේ. හැම දෙයක්ම කරන්න ඉස්සෙල්ලා අර පළමු ජයග්‍රහණය මත යැපෙන්නේ නැති වෙන්න. මොකද සමහර වෙලාවට ගොඩක් වෙලාවට මම දකින එකම කාරණාව එහෙම ජයග්‍රහණ දින්න මිනිස්සු සමහරට අන්ත අසරණ තත්ත්වයටපත් වෙලා තියෙනවා. මොකද මම දකින කාරණාව තමයි ජයග්‍රහණය මොකද්ද? විශ්වාසය කියන දේ ගොඩනගනවා. ඔබ ජයග්‍රහණයක් කරොත් විශ්වාසයක් ඇතිෙන්නේ නැද්ද? විශ්වාසය කරන විශ්වාසය කියන දේ හොඳයි. විශ්වාසය අත්‍තරම හොඳයි. හැබැයි විශ්වාසය කියන දේ දෙවියන් වහන්සේ යැපීමට ආදේශ කරොත් අන්න එතන තමයි අසමර්ථ වීම වෙන්නේ. මොකද විශ්වාසය ගොඩ නැගිච්ච ගමන්ම ඔබ දෙවියන් වහන්සේ මත යැපෙන තත්ත්වෙන් එහාට යනවා. සමහර වෙලාවට ඒ අසාර්ථක වීමට වඩා ජයග්‍රහණය තමයි අපි ස්වාධීන කරන්නේ. දැන් අපි දැන් දින්නොත් එහෙම සමහර වෙලාවට අපි දෙවියන් වහන්සේ මත යැපෙනවට වඩා අපි ස්වාධීන පුද්ගලයෙක් බවට පත් කරන්නේ නැහැ. මට පුළුවන් කියන දේ. අන්න මට පුළුවන් කියන දේ ඔබට එළිය ආපු ගමන්ම ඔබ තනිකරම ඔබ ක්‍රියා කරන ඔබගේ මාංශයෙන් දෙවියන් වහන්සේ මත නෙවෙයි. ඒ කියන්නේ අසාර්ථක විදිහට අපි අඩු ගන්න යාඥාහරි කරනවා. අසාර්ථක වෙච්ච ගමන්ම. නමුත් අපි දින්න ගමන් මොකද වෙනව? දැන් මම දන්නවා. දැන් මම දන්නවා. දින්න ගමන් මොක තමයි. මේ මනුෂ්‍ය ස්වභාවය. ඔබ පොඩි වැඩක් කරලා බලන්නකෝ. ඒ හොඳ කරලා ඔබ හොඳ තැනකට යන්නකෝ. කරලා ඔබගේ තියෙන ජයග්‍රහණයන් ඔබට එනවා නිකන් අමුතු ආත්ම හැඟීමක්. මට පුළුවන්. අර එතන යාඥා කරලා ජයග්‍රහණයක් කරනවට වඩා අසාර්ථක වීමදී අපි කොහොමද වැටෙද්දී අපි යාඥා කරනවා. හැබැයි ඔබ දින්න ගමන් ඔබට එනවා අමුතු ගැම්මක්. අමුතු අහංකාරකමක්. අන්න ඒ අහංකාරකමම තමයි ඔබට ඉදිරියට යන්න බැරි වෙන ස්වාධීන ඔබ යැපෙන්න ගත්තම වෙන්නේ. හැබැයි මේකෙන් එළියට ඔබ එන්නම ඕනේ. මම ගොඩක් දැකලා තියෙනවා අපි ගමන ආරම්භ කරාට ඔබගේ තිබෙන උඩඟුකම මහාන් තත්ත්වය අහංකාරකම නිසා වැඩ දුරක් යන්න බෑ.
මම ඒක දැකලා තියෙනවා. බලවන්ත දේවදාසයෝ බලවන්ත නායකයෝ වැටලා තියෙනවා. ඇයි ඒ? ඉස්සෙල්ලාම මම හැමතිස්සම කියන්නේ අපි මේ සභාවට මම හරිම ආදරණීය විදිහට මම හිතන කාරණාව තමයි මම දන්නේ ඊට ඉස්සෙල්ලා සභාව තුළ තියෙන ප්‍රතිපත්තීන් සහ ආකල්ප. හැබැයි මේ අවුරුදු 3 ඉඳන් මේ දක්වා මම යන්නේ යටහත්කම ප්‍රගුණ කරමින් උඩඟුකම නැති කරගෙන සහෝදරත්වය තුළ ප්‍රේම තුළ යන්න ඕනේ මේ සභාව. ආමේන්. ඒ කියන්නේ මම එකම කාරණාව මම මොකද දන්නවද? මම දකිලා තියෙන ඊට ඉස්සෙල්ලා අවුරුදු 10ක 15ක වැටීම තිබ්බේ උඩඟුකම යටහත් නැතිකම. ඒ වගේම තමන් දන්නවා මමයි උගතා මමයි මේ කියලා ඒ වගේ පක්ෂග්‍රහයි වෙන විදියට. මේක කරොත් සභාව කැඩි කැඩියට ස්වාමීන් වහන්සේ අරගෙන යයි. හැබැයි අපිට වර්ධනයක් ලැබෙන්නේ නැහැ. අර ඵල නැහැ. ඵල නැති වෙන එක විතරයි වෙන්නේ. ඔබ යයි හැබැයි ඵලයක් හට ගන්න නම් ස්වාමීන් වහන්සේ තුල ඔබ දෙවියන් වහන්සේ තුල මේ ගුණාංග ටික එකතු කරලා මේ දාවිත් වගේ ඔබ ස්වාමීන් වහන්සේගේ විමතට යන්න උඩඟු වෙන්න එපා. අද ජයග්‍රහණය මම හැමතිස්සම හිතනවා නෑ මම ජයග්‍රහණයක් ලැබුවොත් අද ස්වාමීන් වහන්සේ මට දුන්න ජයග්‍රහණය. හැබැයි මට ඒ තියෙන ස්පර්ශයෙන් මට හෙට යන්න බැරි වෙයි කියලා. ඒ නිසා අද දවසේ මම ඔබට මේ කරන ආරාධනාව තමයි ස්වාමීන් වහන්සේ තුල අපි මේ ගමන යන් ස්වාමීන් වහන්සේ ඔබට අභියෝගයන් තුලට දෙන හැම උත්තරයක්ම එක හා සමානව ඔබට පාවිච්චි කරන්න බැරි වෙයි. ඒ නිසා කී දෙනෙක් කැමතිද දෙවියන් වහන්සේ තුල හැම තිස්සෙම දෙවියන් වහන්සේ තුල සංවාදයක් ඇති කරමින් විමසමින් අද දවසේ අභියෝගයට අද දවස ඔබ පාවිච්චි කරන එකට. ආමේන්. ඒ නිසා අද ඔබ දිනන්න. හැබැයි හෙට ඔබ ආයේ දිනුමට යද්දි සටනට යද්දි හෙට දවස ගැන ස්වාමීන් වහන්සේගෙන් විමතන්න. මම අර නික්මයාම ගමනේදී මතකනේ දවස් පතා දෙවියන් වහන්සේ ඊශ්වර ජනන මන්න දුන්නා. අදට අවශ්‍ය අද මන්න ටික දුන්නා. හැබැයි හෙටට ඒ මන්න ඉතුරු වෙන්න දුන්නේ නැහැ. අදට හම්බෙන මන්න ටික ඉතුරු කරගත්තත් කුණු වුණා. ඇයි ඒ? හෙට අලුත් දවසක්, හෙට නැවුම් ආලේපයක්, හෙට දෙවියන් වහන්සේ දෙන අලුත් මන්න වලින් පෝෂණය වෙලා යන්න ඕනේ. ඔබට අද මන්න තියාගෙන හෙටත් එක්ක පාවිච්චි කරන්න බෑ. ඒ නිසා හැම තිස්සෙම නැවුම් ආලේපයකින් ඔබයි මමයි මේ සභාව තුළ ගමන් කිරීම අනිවාර්යයෙන්ම වැදගත් වෙනවා.